මලානික සඳ අවුත් තනියට අපේ රන් හීනේ විටක ලං වෙලා විටක වෙන් වෙලා ගෙවෙන අපේ ආදරේ පෙරුම් පුරනා බෝසතුන්ටත් මාරසින් සිටියෝ ඉතින් එහෙනම් අපට නැතිවද රුදුරු බාධාවෝ තෙරුවන් සරණයි ලක්වාසී ලෝවාසී ඔබ සියලු දෙනාටම අද දවසේ විශේෂ වැඩසටහනක් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙනස් වැඩසටහනක් මම බලාපොරොත්තු වෙන්නේ හැම මොහොතකදීම අපේ රටට හොඳ දෙයක් කරන්න වැදගත් දෙයක් කරන්න වටිනා දෙයක් කරන්න හැම වෙලාවකදීම කතා කරන්නේ මේ රට පිළිබඳව රටේ දරු පරම්පරාව පිළිබඳව මේ රටේ අනාගතය පිළිබඳව ඒ අනුව අද දවසේ ඔබට පේනවා මගේ ළඟින්ම ඉන්නවා තරුණ මහත්තයෙක් එතුමා පිළිබඳව තමයි අද ඔබට ලංකාවට ලෝකයට අද හඳුන්වා දීමක් කරන්නේ මා සමීපයේ සිටින මේ තරුණ ළමයා පිළිබඳව. එතුමා මේ රටේ දක්ෂ ගායකයෙක්. බොහෝ පිරිසක් හඳුනනවා සමහරු හඳුනන්නේ නැහැ. ඉතින් එසාන් සසී ගාමිණීනේ. එසාන් සසී ගාමිණී තමයි මේ තරුණ මහත්තයාගේ නම. හැමදාම රටට දක්ෂයන් බිහි කරපු පළාතක් තමයි ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ හීනටියන ගමෙන් බිහි වූ දක්ෂ තරුණයෙක් තමයි අපේ සසී මහත්මයා. ඉතින් කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? මේ දවස්වල ඉතින් බෑන්ඩ් එකේ වැඩ කටයුතු ටික එහෙම කරගෙන. මොකක්ද වැඩ කරන බෑන්ඩ් එක? මිනුවන්ගොඩ සිග්නේචර් කියලා බෑන්ඩ් එක. මිනුවන්ගොඩ සිග්නේචර්. දැන් කොච්චර කාලයක්ද මේ ගායන ශාස්ත්‍රයට ඇවිල්ලා? ගායන ශාස්ත්‍රයේ ඇවිල්ලා සාමාන්‍ය අවුරුදු දැන් 5ක් වගේ එනවා හරියටම මේ එක දිගට කරන්න අරගෙන. එක දිගට කරන්න. ඔව්. ඔය මේ ගායන ශාස්ත්‍රය කොහොමද නිකම් පාසල් කාලේද කොහොමද ඉන්නේ? ඉස්කෝලේ යන කාලේ ඉඳලා සංගීතයට කැමතියි. බෑන්ඩ් පැත්තට එහෙම ගොඩක් ඉති හදාarලා තිනවා. පාසල් යන කාලේ නම් නැහැ. මේ ඊට පස්සේ බෑන්ඩ් එකේදී අර Facebook එකෙම මේ එළියට ගිය සින්දුවෙන් හරහා වෙන බෑන්ඩ් එක කතා කරලා